මේකේ වර්ස්ම කේස් එක වුණොත් කිසිසේත්ම බය වෙන්න එපා. Adobe අතාරින්න වෙන්නේ නැහැ. Hello creators. ඉතින් මම හිතුවා ඊයේ දවසේ ගොඩ දෙනෙක් කතා කරපු ටොපික් එකක් සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන එන්න ඕනේ කියලා. ඒ තමයි මේ Adobe හුටපටේ. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දී Adobe illegal versions පාවිච්චි කරනවා නම් ඔයාලට මේ වෙද්දිත් සමහර විට warning එකක් ඇවිල්ලා ඇති. සමහරුන්ට warning එක මේ වෙද්දී ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. ඉතින් warning එක තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන Adobe ලගෙන් illegal විදිහට Adobe softwares පාවිච්චි කරන users ලව block කරලා තියෙනවා. නැත්නම් එයාලට තවදුරටත් ඒ version එක පාවිච්චි කරන එක අවහිර කරලා තියෙනවා. ඉතින් ඇත්තටම Adobe එකෙන් මේ දේ කරන්න පටන් ගත්තේ මේ ඊයේ පෙරේද නෙවෙයි. ඇත්තටම මේක අවුරුදු ගානකට කලින් Adobe සමාගම විසින් කරනවා. නමුත් ලංකාවට දරුණු විදිහට මම හිතන්නේ ඊයේ දවසේ ටිකක් මේක බලපාන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගොඩ දෙනෙක්ගේ මේ වෙද්දී Adobe accounts මම කලින් කියපු විදිහටම block වෙලා තියෙනවා. සහ මේ වෙද්දී සමහරු වෙන methods හොයාගෙන තියෙනවා. ඒ block එක මග හැරලා නැවතත් Adobe illegal versions පාවිච්චි කරන්න. ඉතින් මේ Adobe ප්‍රශ්නේ පොඩ්ඩකට පැත්තකින් තියලා අත්‍තරම් පොඩ්ඩකට පැත්තකින් තියන අමාරු තරමට මේ ප්‍රශ්නය බැලෑරුම්. ඉතින් කොහොමවත් චුට්ටකට පැත්තකින් තියලා මේ දැවන්ත ආයතන කරගෙන එන සහ කරමින් ඉන්න පොඩි ලස්සන වැඩක් තියෙනවා. මම හිතන්නේ ඒක ඔයාලට notice වෙලත් ඇති, notice වෙලා නැතුවත් ඇති. ඉතින් මුලින්ම මේ Adobe සමාගම මේ කරපු වැඩේ තියෙනවනේ. මම මේ කියන්න යන කතාවේ උච්චතම අවස්ථාව තමයි මේ Adobe සමාගම මේ කරලා තියෙන වැඩේ. ඉතින් Adobe ගැන කතා කරන්න කලින් මම වෙන ආයතනයක් ගැන කතා කරන්නම්. ඒ තමයි Microsoft එක. ඉතින් ඔයාලට මතකද සාමාන්‍යයෙන් මම Windows පාවිච්චි කරන්න ගත්තේ 95 98 වල වගේ ඉඳන්. ඉතින් එතනින් පටන් ගත්ත Windows ගමන මම Windows 10 එක විතර වෙනකන් පාවිච්චි කරේ illegal versions. බොරු කියන්න ඕනේ නෑනේ. අද මොන genuine softwares පාවිච්චි කරත් අපේ මුල් කාලේ පාවිච්චි කරේ illegal methods වලට softwares. ඉතින් සාමාන්‍යයෙන් මම Windows 95 Windows 98 වල ඉඳලා Windows පාවිච්චි කරා කියන්නේ සහ මම දැනටත් පාවිච්චි කරන්නේ Windows. එතකොට මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? මම කම්පියුටර් එකක් දැනගත්ත කාලේ ඉඳලා Windows පාවිච්චි කරපු නිසා මම Windows කියන operating system එකට addict වෙලා තියෙනවා. ඉතින් ඕකම තමයි Adobe සමාගමත් මේ කරගෙන ආවේ. ඉතින් Adobe Photoshop, Premiere, Illustrator සෑහෙන පරණයිනේ. මම සාමාන්‍යයෙන් Adobe Photoshop එක පාවිච්චි කරන්න පටන් ගත්තේ Adobe 5.0 එකේ. 7.0 එක තමයි ගොඩක්ම පාවිච්චි කරේ. එහෙම පාවිච්චි කරගෙන ඇවිල්ලා අපිට හැදෙනවා tunnel vision එකක්. ඒ මොකක්ද? අපි දන්නේ ෆොටෝ එඩිටින් software එකක් විදිහට Photoshop එක විතරයි. එතනින් එහාට GIMP මොන softwares තිබ්බත් අපි ඒව ගැන හැරිලවත් බලන්නේ නැහැ. මොකද අපිට Adobe Photoshop එක පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි ක්‍රමයකට. ඉතින් ඒකෙන් අද මොකක්ද වෙලා තියෙන්නේ? Photoshop වලින් එහාට අපිට වෙන software එකක් ගැන හිතන්නත් බෑ. ඇත්තටම අපි video editing පැත්තට ගියොත් මම මුලින්ම පාවිච්චි කරේ Windows XP වල තිබ්බ Movie Maker. clip එකක් cut කරන්න, transitions දාන්න ඕකෙන් තමයි පොඩ්ඩක් ඉගෙන ගත්තේ. ඉතින් ඊට පස්සේ මම move වෙනවා Wondershare Filmora එකට. ඊට පස්සේ professional software එකක් විදිහට මම තෝරගන්නේ Adobe Premiere. Adobe Premiere වලින් එහාට මට වෙන software එකකට switch වෙන්න ඇත්තටම අමාරුයි. දැන් DaVinci Resolve තියෙනවා free, සම්පූර්ණයෙන් free අපිට පාවිච්චි කරන්න පුළුවන්. සහ ඒකේ paid option එක ගන්නවා නම් අපිට $300 ගාණක් නැත්නම් 290ක් වගේ ගෙවලා lifetime full version එක නැත්නම් paid version එක ගන්න පුළුවන්. හැබැයි එහෙම තියෙද්දිත් Adobe Premiere වලින් එහාට යන්න පොඩි බැරිකමක් තියෙනවා. ඒක තමයි අර addict එක. ඉතින් දැන් Adobe සමාගම මොකක්ද කරලා තියෙන්නේ? අර එයාලා කලින් මේ softwares block කරන්න නැතුව අපිට නිදහසේ පාවිච්චි කරන්න දීලා ඔන්න දැන් එයාලා මේ softwares block කරන්න ගන්නවා. ඒකෙන් මොකක්ද වෙන්නේ? අපි මොකක්ම හරි ක්‍රමයකින් එක්කෝ හදනවා මේකේ illegal version එකක් පාවිච්චි කරන්න. නැත්නම් මොකක්ම හරි ක්‍රමයකින් මේකේ paid subscription එක ගන්න අපි try කරනවා. ඉතින් එහෙමත් නැත්නම් බොහොම කලාතුරකින් තමයි Adobe softwares වලින් ගැලවිලා වෙන alternative softwares වලට යන්න ගොඩ දෙනෙක් පැලමෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි ජනප්‍රිය software companies වල ඇත්තම strategy එක. දැන් ඔයාලට තේරෙනවා ඇති අපි ඒකට කොච්චර දුරට අහු වෙලා තියෙනවද කියලා. හරි, දැන් කතා කරමු මේ Adobe එක ඇත්තට මොකක්ද වෙන්නේ? මේක fix කරගන්න විදිහක් තියෙනවද? ඉතින් මේ වෙද්දිත් fix කරගන්න ඕන තරම් ක්‍රම කට්ටිය හොයාගෙන තියෙනවා. සහ එක එක දේවල් ඒවා මම මේ වීඩියෝ එකේ explain කරන්න යන්නේ නැහැ. මොකද අපේ channel එකේ කිසිසේත්ම illegal දේවල් කතා කරන්නේ නැති හින්දා. ඉතින් එක්ක අපිට තියෙනවා
ඒ ක්‍රමයකට නැවත මේ Adobe software එක පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් අපිට සිද්ධ වෙනවා Adobe සමාගමෙන් දෙන subscription එකක් purchase කරලා මේ software එකේ subscription version එක අරගෙන original softwares පාවිච්චි කරන්න පෙළඹෙන්න. subscription වලට ගියාම අපිට පළවෙනි option එක තමයි තියෙන්නේ අපිට direct Adobe සමාගමෙන් මේ subscription එක purchase කරන්න පුළුවන්. එතකොට මම හිතන්නේ apps ටික ඔක්කොම ගන්නවා නම් $50 ගාණක් විතර අපි මාසෙට ගෙවන්න ඕන. මම හිතන්නේ ඒ වගේ මුදලක් අපිට මාසෙකට ගෙවන්න තරම් මම හිතන්නේ කට්ටිය තාම සූදානම් නැහැ. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් වැඩ කරන අය ටිකක් අදිමදි කරනවා සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න. මොකද දෙපාරක් හිතනවා software එකකට මේ විදිහේ මුදලක් ගෙවද්දි ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි මම ගෙවන්නේ කියලා. හරි. දැන් ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. දැන් අපිට ඩිසයිඩ් කරන්න වෙනවා සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්නවද නැද්ද කියලා. හරි. දෙවෙනි මෙතඩ් එක තමයි අපිට හැකියාව තියෙනවා ස්ටුඩන්ට් ලයිසන්ස් ගන්න. නැත්නම් අපි හිතමු අපි යුනිවර්සිටි එකක ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්නවා. නැත්නම් ඔයා යුනිවර්සිටි එකක ලෙක්චරර් කෙනෙක්. ওই විදිහට අපිට ස්ටුඩන්ට් ID එකක් නැත්නම් ලෙක්චරර් ID එකක් තියෙනවා නම් මොකක් හරි এডুকেෂන් වලට අදාළ පිළිගත් ID එකක් තියෙනවා නම් අපිට හැකියාව තියෙනවා මේ Adobe සමාගමට මේවා ඉදිරිපත් කරලා ස්ටුඩන්ට් නැත්නම් ටීචර්ස් ලට තියෙන ලයිසන් වර්ෂන් එක ගන්න. සාමාන්‍යයෙන් එතනදී අපිට all apps අරගන්න පුළුවන් $20කට වගේ. එතන සෑහෙන ඩිස්කවුන්ට් එකක් තියෙනවා. huge ඩිස්කවුන්ට් එකක්. එහෙමත් නැත්නම් ඊළඟ මෙතඩ් එක තමයි ඔයාලා දැකලා ඇති ලංකාවේ ගොඩක් subscriptions විකුණන companies තියෙනවා. ඒ කියන්නේ එයාලා කරන්නේ enterprises license ගන්නවා. එයාලා ගොඩක් වෙලාවට කරන්නේ large scale එකේ company එකක් තියෙනවා කියලා ඒවැ proof Adobe සමාගමට ඉදිරිපත් කරලා එයාලා Adobe license ගන්නවා. එයාලා license අරගන්නේ Adobe සමාගම හිතන විදිහට එයාලා license අරගෙන එයාලගේ employees ලට මේ license දීලා එයාලා වැඩ කරගෙන යනවා. හැබැයි ලංකාවේ තියෙන ආයතන කරන්නේ මේ license වල තියෙන memberships වෙනම separately විකුණනවා. ඉතින් මේ separately විකුණන license එකක් අපිට රුපියල් 2500 3000 අතර වගේ මුදලකට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක හොඳ option එකක් අපිට original softwares පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාලට එන ප්‍රශ්නයක් තමයි මේ විදිහට ගන්න license ඇත්තටම illegalද නැත්නම් ඒක safeද කියන එක. ඉතින් illegalද නැත්ද කියන එක කතා කරොත් ඒක fully legal. ඒ license එක අරගෙන ඒ කියන්නේ ඒකට දාලා login අරගත්තට පස්සේ ඔයාට Adobe Creative Cloud app එක download කරගෙන ඔයාට Adobe Creative Cloud වල තියෙන Premiere, Photoshop, Illustrator මේ හැම app එකක්ම download කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන downside එක තමයි සාමාන්‍යයෙන් අපි Adobe account එකක් හදන්නේ අපේ email එකකටනේ. හැබැයි මේ වැඩේදී අපිට ඒ දේ කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා ඒ අදාළ ආයතනය කියන්නේ අදාළ service provider එකකින් අපි හැම හිතමුකෝ එයා දෙන login එක ගන්න. එයා දෙන email එක සහ ඒ password එක දාලා අපිට Creative Cloud app එකේ log වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට කිසිසේත්ම බය වෙන්න එපා. ඒක අපේ data security පැත්තෙන් නැත්නම් අපේ computer එකේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. එතනදී Adobe account එක විතරයි අපි ඒ විදිහට log කරගන්නේ. එතනින් එහාට ගිහිල්ලා අපේ PC එකේ සහ අපේ අනිත් දේවල් කිසිසේත්ම යාලට අදාළත්වයක් නැහැ. යාලා login දෙන්නේ Adobe account එකට විතරයි. හරි. එතනින් එහාට ගත්තොත් මේකේ තියෙන downside එක තමයි Adobe subscription එකක් ගද්දී අපිට හම්බ වෙනවනේ යාලගේ cloud storage එකක් මං හිතන්නේ 1 TB වගේ. අපිට මේ subscription එකේ, ඒ කියන්නේ අපි මේ අරගන්න subscription එකේ අපිට ඒ cloud storage එක පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි මෙයාලා මේ sell කරන license එකට usersලා දෙන්නෙක්ව add කරන්න පුළුවන්. එක user කෙනෙක් විදිහට අපිව add කරනවා, තව user කෙනෙක් විදිහට තව member කෙනෙක්ව එයාලා add කරනවා. මේ දෙන්නටම Creative Cloud වල හම්බ වෙන්නේ common storage එකක්. ඒ කියන්නේ 1 TB එක මේ දෙන්නටම access කරන්න පුළුවන්. ඉතින් අපි හිතමු අපි Lightroom වලින් හරි Photoshop වලින් හරි මොනවා හරි design එකක් කරලා මේකට upload කරනවා කියලා. එතකොට ඒ upload කරපු එක අනිත් කෙනාටත් පේනවා. එක්කෙනාටයි පේන්නේ. ඉතින් එහාට කාටවත් පේන්නේ නැහැ. මොකද ඔයාට දෙන account එක දෙන්නෙක්ට access කරන්න පුළුවන්. එතනදී ඔයා මොනවා හරි upload කරොත් අනිත් කෙනාටත් පේනවා. ඉතින් ඒක practical නැති නිසා මේකෙදි ඔයාට cloud එකට කිසි දෙයක් upload කරන්න බෑ. නමුත් ඔයාගේ machine එකේ තියෙන දේවල් edit කරන්න පුළුවන් සහ ඔයාගේ edit කරන දෙයක් machine එකට save කරන්න පුළුවන්. cloud එකට save කරන්නේ නැතුව. ඇත්තට මේක විතරයි downside එකකට තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේ අරගන්න account එක log out වෙන්න ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ගොඩක් වෙලාවට මේ trusted ආයතනයකින් නම් ඔයා මේ subscription එක අරගත්ත එයාලා 24 hour එයාලගේ service එක දෙනවා. එයාලට text එකක් දාපු ගමන් නැවත login එක fix කරලා දෙනවා. ඉතින් දැන් ඔයා අහයි එහෙම දන්න ආයතනයක් තියෙනවද? suggest කරන්නකෝ කියලා.
සජස් කරන්න පුළුවන් නමුත් ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙනවනේ එයාලා මට මුදලක් ගෙවලා නැහැනේ ඉතින් ඒක නිසා මට එයාලව ප්‍රොමෝට් කරන්න බෑ මම පර්සනලි දන්න ට්‍රස්ටඩ් තැනක් තියෙනවා ඉතින් ඔයාලා අපේ creative.lk Telegram group එකට join වුණොත් කෙනෙක් අහුවොත් කොහෙන්ද ඒක purchase කරන්න කියලා මම ඒකට link එක දාන්නම් අනිවාර්යයෙන්ම contacts දාන්නම් එහෙම නැතුව මට වීඩියෝ එකේ publish කරන්න විදියක් නැහැ මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් මම හිතනවා මාසෙකට 2500ක් වගේ ගෙවලා Adobe apps ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ ඒක reasonable සහ ඔරිජිනල් softwares පාවිච්චි කරද්දී පොඩි එකක් තියෙනවා විශේෂයෙන්ම Adobe softwares විශේෂයෙන්ම එතනිනුත් Photoshop පාවිච්චි කරද්දී අපිට Photoshop වල AI සහ ගොඩක් දේවල් තියෙනවා ඉන්ටර්නෙට් එක්ක වැඩ කරන සහ AI බේස් කරගෙන වැඩ කරන සහ ගොඩක් දෙනෙක් ඔය image generate කරගන්න වගේ දේවල් එක එක platforms වලින් කරගන්න ඕනේ හැබැයි දැන් අපිට හැකියාව තියෙන Adobe Photoshop original version එක පාවිච්චි කරනවා නම් අපිට කැමති prompt එකක් දීලා කැමති style එකක් දීලා අපිට අවශ්‍ය කරන images පවා generate කරගන්න පුළුවන්. ඉතින් personally මම ගොඩක් thumbnails වගේ දේවල් හදද්දී ඉස්සර නම් මගේ backgrounds මම Google එකෙන් ගත්තා Pixabay Pixel වගේ sites වලින් හොයන්න ඕන. හැබැයි ගොඩක් වෙලාවට මම දැන් කරන්නේ මට අවශ්‍ය background එක මට අවශ්‍ය prompt එක දීලා generate කරගන්න එක. ඒ වගේම තමයි මෙන්න මේ පේන thumbnails ඔයාලට පේනවා ඇති මම නෙමෙයි ඉන්නේ වෙනත් character එකක් තියෙන්නේ. හැබැයි මේව පවා මම generate කරගත්තේ Adobe Photoshop වලින්. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ කොච්චර වටිනවද කියලා මේ වෙදි Photoshop. හැබැයි මේ වෙච්ච වැඩේ පොඩි downside එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම වුණත් කෙනෙක්ට මගේ ඉගෙන ගන්න කෙනෙක්ට හරි මගේ වීඩියෝස් බලන අයට හරි මම කියන්නේ කමන්නේ illegal versions පාවිච්චි කරන්න. හැබැයි ඔයා යම්කිසි දවසකදී ඒ software එක පාවිච්චි කරලා revenue එකක් ගන්නවා නම් earning එකක් ගන්නවා නම් අපි හිතුවා photo editing කරන්න Photoshop පාවිච්චි කරනවා. ඔය පස්සේ කාලේ සල්ලි වලට photo edit කරන්න පටන් ගන්නවා. career එකේ ඔයාගේ profession එක විදිහට. අන්න එතකොට අනිවාර්යෙන්ම මේ original subscription එක purchase කරන්න කියලා තමයි මම හැමෝටම කියන්නේ. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ විදිහට හැම Adobe version එකක් මේ කියන්නේ 2009 වෙන්න පුළුවන් 2025 වෙන්න පුළුවන් 2018 වෙන්න පුළුවන් මේ හැම එකක්ම block කරන්න ගියොත් කෙනෙක්ට learning purpose වලටවත් මේ illegal version එකක් පාවිච්චි කරන්න බෑ. අන්න ඒ විදිහේ එක downside එකක් තියෙනවා. හැබැයි මේකේ තව positive පැත්තකුත් තියෙනවා. ඉතින් මේ වෙද්දි ඔයාලා දන්නවනේ graphic designersලා ගොඩාක් ඉන්නවා. video editorsලා ගොඩාක් ඉන්නවා. VFX artistලා ගොඩාක් ඉන්නවා. හැබැයි මේ විදිහට ගොඩක් හිටියට මෙයාලගේ pricing වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මම දැකලා තියෙනවා රුපියල් 300ට CA phone card එකට පවා video editing කරනවා. video editing කියන්නේ කොච්චර සංකීර්ණ process එකක්ද කොච්චර creative idea එක ගනුදෙනු කරන දෙයක්ද ඒ වගේම තමයි graphic design එකක් ගත්තත් කොච්චර මොලයක් වෙහෙසවන්න ඕනද creative idea එකක් generate කරන්න මම මේ කියන්නේ templates අරගෙන ඒක edit කරලා දාන එක නෙවෙයි යම් කිසි කෙනෙක් design එකක් එයාගෙම මහන්සියෙන් එයාගෙම creativity එකකින් කරනවා නම් ඒක ලොකු process එකක් ඉතින් එහෙම process එකක් අර රුපියල් 100ට 150ට 200ට වගේ අලෙවි කරනවා කියන්නේ මම හිතනවා ඒක industry එකට කරන ලොකු අපරාධයක් සහ ඒක අර හරි ගානක් අරගෙන වැඩ කරන කෙනෙක්ට උනත් වැඩක් කරන්න බෑ. එක්සැම්පල් එකක් විදිහට අපි logo design එකක් ගත්තොත් අපි හිතමු මම ඉල්ලනවා logo design එකකට රුපියල් 15000ත් 20000ත් අතර මුදලක්. logo එකක් කියන්නේ මෙයාද පාවිච්චි කරලා විසික් කරලා දාන එකක් නෙවෙයිනේ. එයාගේ මුළු brand එකම මුළු company එකම endorse වෙන්නේ logo එක base කරගෙන. company එක ඉස්සරහා ලොකුවට එල්ලන්න ගියත් logo එක තමයි අනිවාර්යෙන්ම අරගන්නේ. ඉතින් logo එක අනිවාර්යෙන්ම valuable දෙයක්. ඉතින් ඒ විදිහට ගානක් කිව්වහම client කෙනෙක්ට එයා කියනවා අර අහවල් කට්ටිය මේ ගානට කරනෝනේ. අහවල් කට්ටිය රුපියල් 1500 එල්ලුවේ. අයියෝ 20000ක් ඉල්ලන්නේ. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අර වගේ ලොකු high value එකකට අරන් යන්න පුළුවන් industry එකක් බොහොම cheap තැනකට වැටලා තියෙනවා. මේ softwares හැමෝ අතටම access එක ගිහිලා තියෙන නිසා. ඒකට මට බයින්න එපා. මම මේ කවුරුත් softwares පාවිච්චි කරනවට කැමති නෑ මූ අර එහෙමයි මෙහෙමයි කියලා. මම කියන්නේ ඇත්ත. හැමෝම දෙයක් ඉගෙන ගන්නවා නම් කැමති. හැබැයි හැමෝටම කියන්න තියෙන්නේ තමන් මොකක් හරි service එකක් දෙනවා නම් ඒකට අදාළ value එකක් දෙන්න. ඒකට අදාළ වටිනාකමේ මහන්සිය ඒක අය කරන්න. නැතුව අර cheap ඒ කියන්නේ කරන්නම් වාලේ මොකක් හරි අටවලා දීලා රුපියල් 100ක් 150ක් ගන්න වැඩ කරන්න එපා. මොකද එහෙම වුණොත් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අනිත් අයටත් වැඩ කරන්න බෑ. මොකද ඔයාලා already රුපියල් 150ට 200ට වැඩ කරනවා. එතකොට අර හරි ගානට කියන්නේ හරි value එකක් දීලා වැඩ කරන කෙනෙක් රුපියල් 50ටද ඩිසයින් එකක් හදන්න කියන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හොඳ සහ නරක දෙකම තියෙනවා. සහ තව දෙයක් අපි crack softwares පාවිච්චි කරද්දී අපිට වෙන අපේ කම්පියුටර් එකට වෙන
ප්‍රොටෙක්ෂන් ප්‍රශ්නය. ඒ කියන්නේ අපේ channels hack වෙන්න, social media hack වෙන්න, bank account, computer එක hack වෙන්න, අපේ data ransomware එකක් ඇවිල්ලා lock වෙන්න, මේ වගේ ප්‍රශ්න වලටත් face කරන්න සිද්ධ වෙනවා මේ illegal versions. ඉතින් බලමු මේක මොන පැත්තටද යන්නේ කියලා. මේකේ worst case එක වුණොත් ඔයාලට option එකක් තියෙනවා රුපියල් 2500කට වගේ subscription එකක් අරන් legit softwares පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා කිසිසේත්ම බය වෙන්න එපා. Adobe අතාරින්න වෙන්නේ නැහැ. ඔයා Adobe Premiere Photoshop වගේ ඉගෙන ගන්නවා නම් ඒකෙන් මුදලක් හොයන තරමට ඔයාගේ skill එක develop කරගන්න. එතකොට ඔයාලට රුපියල් 2500ක් ගෙවලා subscription එකක් අරන් පාවිච්චි කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මේක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා හිතුවනම් මම මොකක් හරි විදිහකින් කොහොමද අර illegal softwares පාවිච්චි කරන හැටි කියලා දෙයි කියලා. sorry ඒක කියලා දෙන්න විදියක් නැහැ. ඉතින් ඔයාගේ අදහස අනිවාර්යෙන්ම comment කරන්න. මේ වෙලා තියෙන incident එක ඔයා මොන විදිහටද දකින්නේ? positive ද negative ද සහ වාසි අවාසි මේ හැම දෙයක්ම අපි comment section එකේ කතා කරමු. ඉතින් මේ වගේ contents ගොඩක් අපි මේ වෙද්දි කරලා තියෙනවා. ඉතින් අපි video editing ගැන කරලා තියෙනවා, Photoshop ගැන කරලා තියෙනවා සහ YouTube ගැන කරලා තියෙනවා. මේ වගේ videos ගොඩක් තියෙනවා. මෙන්න මේ side එකෙන් ඔයාලට playlist බලා ගන්න පුළුවන්. ඒවා click කරලා අපේ ඊළඟ videos වලට join වෙන්න කියලා හැමෝටම invite කරනවා. ඉතින් click කරන්න.